Hi guys, welcome back to my YouTube channel. අද මම උදේම නැගිටලා මිදුලට ගිහින් බලද්දී හැම තැනම ලස්සනට මල් පිපිලා තිබුණා. ඉතින් මට හිතුණා අද දවස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. උදේ පාන්දරම නැගිටලා මිදුලට ඇවිල්ලා පිපිලා තියෙන මල්වල ලස්සන බලන්න, එතකොට කුරුල්ලෝ කෑ ගහන සද්දය අහගෙන ඉන්න මං නම් හරිම ආසයි. ඉතින් ඔයාලත් ආසයිද එහෙම? අද මම මේ වීඩියෝ එක කරන්න ලොකුම හේතුව තමයි මෙන්න මේ ඇන්තූරියම් මල් ටික. මේ කාලෙට අවුවත් එක්ක මේ ඇන්තූරියම් වල මල් ගොඩාක් පිපිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. පාට පාට ලෝකයක් වගේ තමයි මෙතනට ආවහම. හැබැයි ඉතින් අවුව වැඩි නිසා හැමදාම වගේ මේ දවස්වල මේ ඇන්තූරියම් වලට වතුර දාන්න ඕනේ. මන්නම් ආසම මල් ජාති වලින් එක මල් ජාතියක් තමයි ඇන්තූරියම් කියලා කියන්නේ. ඔයාලත් ආසද ඇන්තූරියම් මල් වලට? ඉතින් මොකද ඇන්තූරියම් වල අපිට එක එක වර්ගයේ පැල ගන්න තියෙනවානේ. ඒ කියන්නේ පාට පාට එක එක විදිහේ. ඉතින් හරිම ලස්සනට අපිට ගාඩන් එක හදාගන්න පුළුවන් මේ ඇන්තූරියම් වලින්. මන්නම් උදේ නැගිට්ට ගමම්ම ඉස්සෙල්ලම දුවගෙන එන්නේ මෙතනට. ඉතින් මෙතන දැක්කට පස්සේ මුළු දවසම හරිම ලස්සනයි, හිතට ලොකු සැනසීමක් දැනෙනවා මෙතනට ආවහම. ඉතින් මට හිතුණා මේ වගේ ලස්සනට මල් ගොඩාක් පිපෙන්න අපි කොහොමද ඇන්තූරියම් හදන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඇන්තූරියම් වලට මේ වගේ ගොඩක් මල් ගන්න ඇත්තටම පොහොර ගොඩක් දාන්න ඕනේ නැහැ. හැබැයි මේවට හැමදාම වගේ වතුර දාන්න ඕනේ වහින්න නැත්තම්. මොකද නැත්තම් මේ මල් පැලේ ඉක්මනට මැරිලා යන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙත් පෙන්නන්නම් මේ පැලවලට අපි දාලා තියෙනවා ඔයාලා කාලා අහක දාන කෙසෙල් පොත්තු, එතකොට බිත්තර කටු වගේ දේවල්. මොකද ඒ දේවල් ගොඩාක් පෝෂ්‍යදායී මේ පැලවලට. ඒ වගේම තමයි පෝෂණය උරා ගන්නවා ඒ දේවල් වලට. ඉතින් ඒ නිසා ඒවා අහක දාන්න නැතුව කෙසෙල් කෑවහම කෙසෙල් පොතු, එතකොට බිත්තර කටු වගේ දේවල් මේ පැලවලට දාන්න. ඉතින් මං ඔයාලට කිව්වනේ මම කොහොමද මේ ඇන්තූරියම් හදන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නනවා කියලා. ඉතින් දැන් මම ඒ වැඩේ කරන්න තමයි හදන්නේ. මං ගාව ලොකු මල් පෝෂ්‍යයක් තිබ්බේ නැති නිසා මං සාමාන්‍යයෙන් පොඩි පැලයක් ගලවා ගත්තා. මේ පැලවල ගොඩාක් අලුතෙන් පැල ඇවිල්ලා තියෙනවා. ඉතින් මම බලලා සාමාන්‍ය පොඩි පැලයක් ඉස්සෙල්ලම මේ විදියට හිමීට මුල් ගොඩක් එන විදියට හිමීට ගලව ගත්තා. මේ ඔයාලට පේන්නේ මම මේ ඇන්තූරියම් පැලේ ගලව ගත්තට පස්සේ මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මම මේ පැලේ ගලවගෙන බලද්දී චූටි මකුළුවෙකුත් මේ පැලේ ඉන්නවා. මේ පේනවද ඔයාලට? ඉතින් ඒ නිසා මම මේ චූටි මකුළු පැටියව මේ මෙතන තියෙන වෙන ඇන්තූරියම් කොලයකට මේ විදිහට දාගත්තා.
අපි දැන් බලමු කොහොමද මම මේ පැලේ ලස්සනට හදාගන්නේ කියලා. මම ඉස්සෙල්ලම පොල් එලි ටිකක් පොඩිවට කපාගෙන ඒ ටිකයි එතකොට ගඩොල් කැට ටිකකුයි තව වැලි ටිකකුයි එකතු කරලා ඒ ටික මට ඕන ටික ඉස්සෙල්ලම තැනකින් තියාගත්තා. ඉතින් මං අද පැලේ හදන්නේ මෙන්න මේ මල් පෝච්චියේ. ඉතින් මං කියවනේ මට චූටි මල් පෝච්චියක් තමයි අද තිබ්බේ. මෙන්න මේ විදිහට මේ පැලේ මේකේ මං දැන් හදාගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මම පොඩිවට කපාගත්ත පොල් එලි ටික. ඊට පස්සේ මම තව ගඩොල් කැට ටිකකුත් චූටිවට කඩාගෙන තියාගත්තා. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඉස්සරලම මේ ගඩොල් කැට ටික මේ මල් පෝච්චියට දාගන්නවා. ඊට පස්සේ මම වැලි සාමාන්‍යයෙන් ලොකු ගල් කැට සාමාන්‍ය පොඩ්ඩක් තියෙන විදිහේ වැලි තියෙන්නේ. ඒ කියන්නේ බොරළු වගේ බොරළු අර වතුරේ හේදිලා ගියාම වැලිත් එක්ක තියෙන්නේ. එන්න ඒ වගේ ටිකකට ඒ වැලි ටිකකට අර මං කපාගත්ත පොල් එලි ටිකක් එකතු කරලා ඒ ටික දෙවනි තට්ටුව විදිහට මේකට දාගත්තා. ඒ අතරට තව මල් ලොකු ගල් කැට ටිකක් එතකොට අර මං කලින් කඩාගත්ත ගඩොල් කැට ටිකක් ඒ වගේ ටිකුත් එකතු කරගත්තා. ඊට පස්සේ ආයෙත් අර වැලි ටික දාලා මම පොල් එලි ටිකක් හරිය එකතු කරගත්තා මට ඕන උස ප්‍රමාණයට එනකම්. ඉතින් දැන් මං මගේ පැලේ හිටව ගන්න තමයි හදන්නේ. මං මේ විදිහට මගේ පැලේ හිටව ගන්න පුළුවන් වෙන විදිහට මේකෙන් ටිකක් හාරලා පැලේ මුල් ටික ඇතුළට දාගන්න පුළුවන් වෙන විදිහට මේ විදිහට පරිස්සමට මුල් ටිකට හානියක් වෙන්නේ නැති වෙන්න පැලේ තියලා ටිකක් තද කරගත්තා. ඉතින් අපි මේකට ගඩොල් කැට ටිකයි අර වැලි කැට ටිකයි දාලා තියෙන නිසා පැලේ සාමාන්‍ය ගානට තද වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඒ දේවල් මේකට එකතු කරගන්නේ. නිකන් පොල් එලි විතරක් දැම්මොත් එහෙම පැලේ දෙපැත්තට වැනෙන්න වගේ පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ගොඩාක් පැලේට හානි වෙන්නේ නැති වෙන්න සාමාන්‍යයෙන් චුට්ටක් තද කරගන්නත් ඕනේ. ඉතින් ඔන්න මගේ ලස්සන ඇන්තූරියම් පැලේ මං හදාගෙන ඉවරයි. දැන් මං මේකට වතුර ටිකක් දාගන්න තමයි හදන්නේ. හැදුවට පස්සේ ඔයාලත් වතුර චුට්ටක් මේ පැලේට ඉහගන්න. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ පැලේ අරන් ඇවිල්ලා මෙන්න මෙතනින් තියාගත්තා. මං කරන්න ආසම වැඩේ කරන්න තමයි හදන්නේ. මොකද්ද දන්නවද? මේ මල් වලට වතුර දාන එක තමයි මං කැමතිම වැඩේ. ඒක හරිම ලස්සනයි. මේ මල් වලට වතුර වැටෙද්දි පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ මේක ලස්සනයිද කියලා.
ඉතින් මම ඔයාලට කිව්වනේ බිත්තර කටුව හැමත් මම මේ පැලවලට දානවා කියලා. ඉතින් ඔයාලට මේ පේනව නේද මම මගේ පැලවලට මේ බිත්තර කටු දාලා තියෙනවා. ආයමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට එනකන් පරිස්සමින් ඉන්න.